හරි. අපි එනවා 27 වෙනි ප්‍රශ්නෙට. පහත ප්‍රකාශ සලකන්න. රසායනික කර්මාන්තවලදී කෙටි කාලයක් තුළ ඉහළ ඵලදාවක් ලබා ගැනීමට උත්ප්‍රේරක භාවිතා කෙරේ. රසායනික කර්මාන්තවලදී කෙටි කාලයක් තුළ ඉහළ ඵලදාවක් ලබා ගැනීමට උත්ප්‍රේරක භාවිතා වේ. ඔව් ඒක හරි. උත්ප්‍රේරක දෙවෙනි එක බලන්න B එක. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවලදී ශීඝ්‍රතාවය වැඩි කිරීමෙන්ම අඩු කිරීමද සිදු කරයි. උත්ප්‍රේරක රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒක හරි. උත්ප්‍රේරක ශීඝ්‍රතාවය වැඩි කරනවා. අඩු කරන්නේ නිෂේධක හේවත් මන්දක. නිෂේධක හේවත් මන්දක තමයි ශීඝ්‍රතාවය අඩු කරන්නේ. ශීඝ්‍රතාවය අඩු කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඊට උත්ප්‍රේරක කියන්නේ රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නම් ප්‍රතික්‍රියාදී වැය නොවන ද්‍රව්‍ය තමයි උත්ප්‍රේරක කියලා කියන්නේ. අපිට මේක හැම පාස් පේපර් එකකම වගේ හම්බ වෙනවා. උත්ප්‍රේරක වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවම තමයි. ඒකින්ද මේක පොඩ්ඩක් ඔලුවට ගන්න ඕන. ඉතින් ලකුණු ගන්න තියෙන ඒවානේ. ඊට පස්සේ මේ උත්ප්‍රේරක දැන් දැම්මට පස්සේ උත්ප්‍රේරක වල භෞතික ස්වභාවය වෙනස් වෙනවා. සමහරට කුඩු විදිය මේ කැට විදියට තමයි කුඩු විදියට හම්බ වෙනවා එක එක විදියට එනවා. නමුත් රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. තේරුණාද? රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාත් ලියන්න. කියන උත්ප්‍රේරක වල ශීඝ්‍රතාවය වැඩි කරනවා මේ රසායනික ක්‍රියාවලියක ශීඝ්‍රතාවය වැඩි කරනවා උත්ප්‍රේරක. ශීඝ්‍රතාවය අඩු කරන ඒවට කියන්නේ නිෂේධක හේවත් මන්දක. පැහැදිලි ලියන්න නම් නිෂේධක හේවත් මන්දක. නිෂේධක හේවත් මන්දක